Speak my language අලුත් වැඩසටහනක් අලුත් පෞරුෂයක් එක්ක අද අපි හමු වෙනවා. අයිබෝන්. අයිබෝන්. සාදරයෙන් පිළිගන්නවා ඔබව. අයිබෝන්. මගේ නම නදිල්. මට අවුරුදු 24යි දැන්. මම ඔස්ට්‍රේලියාවට එන්නේ 2023. මගේ මාස්ටර් එකට Master of Information Technology Enterprise Management University of South Australia වල. දැන් currently මම full time වැඩ කරනවා fintech company එකක. නදිල් මට දැනගන්න ලැබුණා ඔබ සංගීතයට බොහොම ප්‍රියතාවයක් දක්වනවා. ඒ වගේම දක්ෂතාවයක් දක්වනවා කියලා. කොහොමද සංගීතය පටන් ගත්තේ ඔබ? ලංකාවේදී සංගීතය ඇත්තටම මම පටන් ගත්තේ අවුරුදු 7 දිද කොහෙද? I'm not mistaken. මං පියානෝ වලින් තමයි ඇත්තටම ස්ටාර්ට් කරේ. ඊට පස්සේ මම වයලිනුත් ප්ලේ කරා කාලයක්. අම්මයි අප්පච්චි දෙන්නම ගොඩක් මාව මියුසික් වලට අනිත් එක චෙස් වලට ඒ වගේ දේවල් වලට ගොඩක් යොමු කරා. මොකද මට ෆිසිකල් ඩිසෙබිලිටි එකක් තියෙන නිසා මගේ left and right leg එක ගොඩක් ෆන්ක්ෂනල් නෑ. මම full time wheelchair user කෙනෙක්. ඒ නිසා දැන් ස්පෝර්ට්ස් පැත්තෙන් ගොඩක් ලංකාවේ wheelchair sports side එක develop නැති නිසා අර දේවල් වලට ගොඩක් අම්මලා පුෂ් කරා. ඒ නිසා මම මියුසික් එක්ක ගොඩක් කුඩා කාලේ ඉඳන්ම යෙදෙනු කෙනෙක් basically. සතුටුයි. ඉතින් කොහොමද ඔබ පුහුණුවීම් කටයුතු කරන්නේ සංගීතයත් එක්ක? ඔබ තනියම පුහුණුවීම් කරනවද? ගෲප් එකක් ඔබට තියනවද? ඔව් ලංකාවේදී සංක 2017 දී මම පොඩි බෑන්ඩ් එකක් ස්ටාර්ට් කරනවා ඉස්කෝලේ ළමයි කීපෙකුයි මේ එළියේ මගේ දන්න යාළුවෝ කට්ටියක් එක්ක. ඒ බෑන්ඩ් එකේදී ඉතින් ප්ලේ කරනකොට yes අපි ඒකට ගොඩක් ප්‍රැක්ටිස් එහෙම කරා. ඒ වුණාට මම දකින්න දේ තමයි මියුසික් වල ඒ කියන්නේ තනියෙන් සෝලෝ ප්‍රැක්ටිස් කරන එකත් ගොඩක් ඉම්පෝටන්ට්. හැබැයි ගෲප් එකක් එක්ක ප්‍රැක්ටිස් කරනකොටත් ඒකේ ලොකු බෙනිෆිට් එකක් තියෙනවා කියලා මම ලොකුවට විශ්වාස කරනවා. මොකද ටීම් එකක් එක්ක බෑන්ඩ් එකක් ගහනකොට ඒක වෙනස් තනියෙන් ප්‍රැක්ටිස් කරනවට වැඩිය. හැබැයි මේ දෙකම ගොඩක් වැදගත් කියලා මම හිතනවා මියුසිකල් ජර්නි එකකට ඕනම කෙනෙක්ගේ. අනිවාර්යයෙන්ම. ඉතින් දැන් අපි ගොඩක් කලාට දන්න දෙයක් තමයි මේ ආවාද සහිත කෙනෙක් වුණාම ඇසිස්ටිව් ටෙක්නොලොජි යොදා ගන්නවා අපේ අධ්‍යාපනයට රැකියාවට. සංගීතයට කොහොමද ඔබ විශේෂ මොනහරි උපකරණ භාවිතා කරනවද කොහොමද? සංගීතයට ස්පෙසිෆික්ලි ගත්තොත් ඇත්තටම මම එහෙම ඇසිස්ටිව් ටෙක්නොලොජි එක ඩිරෙක්ට්ලි යූස් කරන්නේ නැහැ. මොකද මම ඇත්තටම සිංගර් කෙනෙක්. මම සිං කරනවා අනිත් එක මම ගිටාර් ප්ලේ කරනවා. ඒ දෙකම මට ඇත්තටම ඉඳගෙන කරන්න පුළුවන්. ඒ නිසා මේ ඇසිස්ටිව් ටෙක්නොලොජි එක මම යූස් කරන්නේ නැහැ. නමුත් දැන් මගේ වීල්චෙයාර් එක ගත්තොත් මගේ වීල්චෙයාර් එකට කනෙක්ටඩ් ස්මාර්ට් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒක මැනුවල් වීල්චෙයාර් එකක්. ඒ වුණාට ඒක එක්ස්ටර්නල් අපි මෝටර් එකක් කනෙක්ට් කරලා තියෙන්නේ. ඕකේ. එතකොට ඒක මම මගේ ස්මාර්ට් වොච් එකට කනෙක්ටඩ්. මම ඒක ඩබල් ටැප් කරපුවම වීල්චෙයාර් එක ප්‍රොපෙල් වෙනවා, පුෂ් වෙනවා. එතකොට මට මැනුවලි එක වීල්චෙයාර් එක අත් දෙකකින් පුෂ් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒක මට ගොඩක් හෙල්ප් වෙනවා අර එක තැන් වලට යන්න. අර less tired you know exhausted නැහැ. මේ ඒක ගොඩක් beneficial වෙනවා. ඒක තමයි ඇත්තටම ඒකයි වීල්චෙයාර් එක විතරයි මම assistive technologies විතර use කරන්නේ. ඉතින් ඒක මගේ මියුසික් වලට විතරක් නෙමෙයි මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකටත් අර ඉන්ඩිරෙක්ට්ලි ලොකු බෙනිෆිට් එකක් ගේනවා ඉතින්. ඔව් අනිත් එක ප්‍රවාහනයට ඔබට ප්‍රවාහන පහසුකම් තියෙන එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ඔව් අනිවාර්යෙන්. මොකද මෙහෙදි public transport systems ඔක්කොම use කරන්න පුළුවන්. කියන්නේ බස් එකේ drive වුණාත්, train operate වුණාත් හැමතිස්සෙම මගෙන් ඇවිල්ලා අහනවා ඉස්සෙල්ලා කොහොමද ස්ටේෂන් එකෙන් බහින්නේ. ඒතකොට යාළුවා දන්නවා ramp එක දාලා දෙන්න ඕන කියලා platform එකට යන්න. ඉතින් okay. දැන් මම කැමතියි දැන් ඔබ මේ මම දන්න තරමින් ඔබ තනියම තමයි ඕස්ට්‍රේලියාවට ආවේ. ඒ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔබේ කටයුතු ඔබ මේ ජීවිතයට හුරු වෙනකොට කොහොමද ඒක සංගීතය ඔබට කොහොමද ප්‍රයෝජනවත් වුනේ? කොහොමද ඒක ඔබේ සෝෂල් ලයිෆ් එකට ඔබේ ඩේලි ලයිෆ් එකට මේ ඕස්ට්‍රේලියාවේදී ප්‍රයෝජනවත් වුනේ? මෙහෙමයි මම මෙහෙට ආවට පස්සේ සංක මට ඕනුණා මෙහෙත් voice training class එකට join වෙන්න. මෙහෙට ආවට පස්සේ මම voice house කියලා vocal academy එකට join වුණා. Okay. ඒකෙදී ඉතින් මට ගොඩක් opportunities හම්බුණා. ඇත්තටම මම coach එක්ක obviously work කරනකොට එයාලා organize කරනවා එක events students ලට. ඉතින් ඒ events වලට ගිහපුවාම මට තව Australians ලත් එක්කත් network කරන්න කියන්නේ යාළුවත් එක්ක කතා බහ කරන්න ඒ opportunities ඇත්තටම ගොඩක් හම්බ වෙනවා. දැන් මම work place එකේදී obviously මම Australians ලත් එක්ක කතා බහ කරනවා වෙන වෙන රටවල් වල කට්ටියත් ඉන්නවා. ඒ වුණාට ඒක අර
ප්‍රොෆෙෂනල් සෙටිං එකන්නේ ඔව්. අර කැෂුවල් සෙටිං එක ඇත්තටම ගොඩක් මට ඔපචුනිටස් හම්බුණා මේ කතා බහ කරන්න ඔස්ට්‍රේලියන්ස්ලත් එක්කයි වෙන රටවල කට්ටියත් එක්කයි. Okay. ඉතින් ඒක මං හිතනවා ගොඩක් ඉම්පෝර්ටන්ට් කියලා ඒ නෙට්වර්කින් එක. මොකද නෙට්වර්ක් එක ගොඩක් වැදගත් ඕනම කෙනෙක්ට. ඒක ඩිසෙබිලිටි එකක් තියෙන්න වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. Okay. ඒක තිබ්බත් නැති වුණත් නෙට්වර්ක් එක මාර වැදගත් කියලා මම හිතනවා මේ ඕනම මනුස්සයෙක්ට. ස්පෙෂලි ඔස්ට්‍රේලියාවට ආවම. ඔව් නදිල් ඔබ හොඳ තැනකට ගෙනාව කතා බහ. දැන් ඔබ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔබ ජීවිතය ගොඩනගා ගද්දී ඔබට සපෝට් වෙච්ච දේවල් මොනවාද කියන එක කිව්වොත් මොකද ඔස්ට්‍රේලියාවට අලුතෙන් එන්න බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා අපේ කතා බහ අහන අය ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා කොහොමද එයාලට ප්‍රයෝජනවත් වෙන විදිහට ඔබ මොනවාද රෙකමන්ඩ් කරන්නේ? මෙහෙමයි ෆස්ට් තිං තමයි ඕනම දෙකට රෙඩි වෙලා ඉන්න ඕන කෙනෙක්. අලුත් රටකට එනකොට එක අලුත් අපි නිව් බිගිනින් කියලා කියන්නේ රයිට් අලුත් ආරම්භයක්. ඉතින් ඕනම දෙකට රෙඩි වෙලා ඉන්න ඕනේ ප්‍රිපෙයාර් වෙලා ඉන්න ඕනේ. මම කියන්නේ මේන්ම දේ තමයි කෙනෙක්ගේ හොඳ ඇටිටියුඩ් එකක් අවුට්ලුක් එකක් තියෙන්න ඕන ලයිෆ් එකට. පොසිටිව් ඇටිටියුඩ් එකක් තියෙන්න ඕන ලයිෆ් එකට. ඒත් එක්කම අපි හැමතිස්සෙම බලන්න ඕනේ අපිවම චැලෙන්ජ් කරගන්න. අලුත් දේවල් try කරන්න. මං මෙහෙට ආවට පස්සේ මට මාස 11ක් ජොබ් එකක් තිබ්බේ නැහැ. මම ගොඩක් try කරා මොකද මට ලංකාවෙත් මම immediately bachelor's ඉවර වුණාට පස්සේ තමයි ඔස්ට්‍රේලියාවට ආවේ. මට experience තිබ්බේ නැහැ. ඒ නිසා හරි අමාරු වුණා මෙහෙට ජොබ් එකක් හොයාගන්න. මම බර්ත්ඩේ පාටි එකකට ගිහිල්ලා කෙනෙක්ව හම්බ වෙලා ඒ කෙනා මට ඉන්ට්‍රොඩියුස් කරා building employee confidence කියන project එක from the NGO MCCSA. Okay. ඒක through තමයි මම internship එක land කරේ and ඒ internship එක through තමයි මම ඇත්තටම මේ company එකම තමයි දැන් full time වැඩ කරන්නේ. ඇත්තටම මාත් මේ ඔය internship එක බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. මේ ඉතින් ඒක උනේ ඇත්තටම මම අර බර්ත්ඩේ පාටි එකට ගියපු නිසා. yes. ගොඩක් කට්ටිය හිතනවා ඔව් අපි ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් නෙට්වර්කින් ඉවෙන්ට්ස් වලට විතරයි යන්න ඕනේ කියලා. එහෙම දෙයක් නැහැ. මෙහි ආපුවම හැමදේම try කරන්න කියලා කියන්නේ. මොකද life එක එක විදිවලට හැරවෙන්න පුළුවන්. අපි දන්නේ හැමතිස්සෙම පොසිටිව් ඇටිටියුඩ් එකකින් ඉදිරියට යන එක තමයි ඕනම කෙනෙක්ගේ මයින්ඩ්සෙට් එක විදිහට තියෙන්න ඕනේ අලුත් රටකට ආපුවම. ඒක තමයි වැදගත්ම දේ කියලා මම හිතනවා. මොකද එක එක්කෙනාගේ ස්ටෝරීස් වෙනස්. ඔයාගේ ස්ටෝරි එක මට වැඩි වෙනස්. රයිට්? ඉතින් මට කියන්න බෑ ඕකේ මේක තමයි ඔයා කරන්න ඕනේ කියලා. ඒක ඔයාම එක්ස්පෙරිමන්ට් කළා. ඔයා අලුත් දේවල් try කළා. ඔයාම ලයිෆ් එක ගෙනියන්න ඕනේ ඔයාගේ පාත් එකේ. Okay. ඒක තමයි මම හිතන්නේ වැදගත්ම දේ ඕනම කෙනෙක්ට. ඔව් නදිල් ඔබ බොහොම හොඳ තැනකට ගෙනාවා. කාලයට බොහොම හොඳ සාධාරණයක් කරා මං කිව්වා වගේ. ඔබ අලුත් වෙනස්ම පෞරුෂයක්. ඉතින් මම ඔබට සුබ පතනවා. බොහොම සතුටුයි කතා බහට. Thank you sir.